ඇතුළට යම් බලන්න. මේක මේ shopping mall එක තියෙන්නේ ඕස්ට්‍රේලියාව වල ක්‍රීජි බ්‍රෑන්ඩ් කියන සබබ් වල. ඉතින් පොඩ්ඩක් මේක ඇතුළට ගිහිල්ලා බලමු. shopping mall එක. මොනවද ගන්න තියෙන්නේ? All these are natural flowers. Listen. Australia rata plus රටේ අවකාඩෝ ටිකක් අමුතුයි. මේ ප්‍රයිස් එක $3.60 Australian dollars. මේ පළතුරු වල මේ ගහලා තියෙන්නේ Australian dollars වලින් කිලෝ එකක මිල තමයි මේ දාලා තියෙන්නේ. එම පළතුරු කන්නේ. නංගි මේක මේ පැක් කරලා දිනවා පේන්නේ. මේ පොටේටෝ අලනස් මේ අතන් තිබුණේ පොටේටෝස් මම දැක්කා. බලන්න මේක මේ 3.50 Australian dollars. ඉතින් පොඩි ගාණක් වෙන්නේ apple. seed broccoli. Goa වල price එක Australian dollars 2යි. broccoli 2යි. මේක මොකද්ද මේක මේ සලාඩ් වලට හදන කරේ ලීච් කියන එකනේ. ලීච් එකේ 390 Australian dollar. 280 මේක ලීක්ස් වර්ගයක් වගේනේ. හා ලීක්ස් වර්ගයක් නේද නේද? මේ තියෙන ලීක්ස් මේක මේ ලුණු කොළ වගේ 290 Australian dollars නේ. මේක ස්පිනච් නේද මේ? ස්පිනච් මේ නිමිති වර්ගයක් නේ. නිමිති ලංකාවේ silver beet කියලා තමයි. Spinach, but ටිකක් එකට in Sri Lanka we call niviti. මේක රාබු මේ රාබු වර්ගයක් නේ. අපිට ගෙනියන්න පුළුවන් දන්නේ නේ මේවා. මේ පොක්චෝ. මේ Chinese මම ආසේ ඒව ගෙනියන්න තමයි. මම ආසේ මේක ලංකාවේ තියෙනවා. 590. කැබේජ් එකක්. This is kiwi na? Kiwi na? This fruit? Yeah. Kiwi, then there is no bowl here. You can see it's 4 items, $6. In Sri Lanka we don't find these things. මේක තියෙනවා bowl එකක්. ඒක චුට්ටක් පොඩි bargain එකක් තියෙනවා. ඒක $4. 5 for 4. මේක ඒක kiwi fruit එකම තමයි හැබැයි නේද චුට්ටක් ඒක ගොඩක් හොඳ එකක් නේ. $7 එකනේ නේ. අපි යම් බලන්න. Dodang එක $5 Australian dollars නේ 390 $320 ලංකාවට වැඩි ගොඩාක්. Have you seen this before? මේ passion fruit dark brown passion fruit ඒක $6.9 AUD dollars. මේක watermelon එකක් සුදු watermelon එකක්. එනංගි මේක මේකත් ඒක මේ මිලන් ජාතිය තමයි මේක රොම් ඔට්ටකෝ වගේ නේද? අර අතන අපි දැන් පෙන්නපු සුදු ගෙඩියම කපලා මෙතන තියෙන නේද? මේක මම ලංකාවේ දැකලා නැහැ. මේක අර টয়ලට් කොමඩ් එකට දාන මේ බබල් එක ෆික්ස් කරන්න පුළුවන් කොමඩ් එකට. වැඩි ගානක් නෙමෙයි. Australian dollars 7යි. මේ වගේම ඒකෙම මේ බෝල වගේ තියෙන්නේ. ඒකත් පුළුවන් කොමඩ් එකට ෆික්ස් කරන්න. ඒක සිට්ස් දෙකක් තියෙන නිසා $11. එක කලර්ස් වලින් තියෙනවා. It's something special. I didn't see in Sri Lanka. මේ shopping mall එකකින් එළියට ආවා. මේ තමයි
shopping mall එකට යන්න හදන්නේ. ඉතින් මේක ඉතින් මොකද වෙන්නේ කියලා. මට මතකත් නෑ. ඕස්ට්‍රේලියාවම ටිකක් විනෝදෙට වගේ වාඩි වෙලා බැලුවා. කොහොමද ෆන් එක කියලා. එන්ටර්ටේන් කරන්න ගොඩාක් ලස්සන තැන් තියෙනවා මේ shopping mall එකේ. ළඟ shopping malls ගොඩාක් තියෙනවා. පේනවද? දැන් මෙතන මේ පොඩි ice cream තියෙන තැනක් නේ. මේක මේව නැචරල්ද මේ? නැචරල්ද මම? දැන් අපි shopping කරලා ඉවරයි. දැන් අපි ගෙදර යනවා. ඉතින් වැස්ස පටන් ගත්ත ගෙදර යනකොට. එන්න මේ විදිහේ පරිසරයක් තමයි තියෙන්නේ. මේ අඳුර ගතියක් තියෙන්නේ වැස්ස නිසා. හොඳටම කළුවර වගේ වැටලා තියෙන්නේ. ඒ වගේට මෙහි උෂ්ණත්වය අංශක 1 වගේ දැන් තියෙන්නේ එළියේ. ගොඩාක් සීතලයි. වැස්සයි හින්දා මේ කළුවර වැටලා තියෙන්නේ. දැන් වෙලා කීයද දැන්? ඒක 4 කිට්ටු කරලා නේ. දැන් 4ට වගේ දැන් තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ ගෙවල් ඉස්සරහා තාප්පු වලින් වට කරලා නැහැ. ඉතින් හරි බොහොම සමානාත්මතාවය තමයි එතනින් පෙන්නන්නේ. මාර ලස්සනයි වට ආසිතේ ගියා. ඔයාට ඒ ගියාම ඉතින් මේක මේ දිව්‍ය ලෝකයක් කියලා. මාර ලස්සනයි. හැම තැනම අර වට නේද හෝම් මොකද හෝම් කදා කිව්වේ? අර හවුසස් වල කියන්නේ මේ ටවුන් හවුස් කියන ටවුන් හවුස් මේ ඔක්කොම එහෙම තමයි ටවුන් හවුසස්. නිව්සීලන්ත කියන්නේ යුනිට් කියලා ඒකට. මේව ටවුන් හවුස් නෙමෙයි අක්කේ. මේව ටවුන්. What are these? These are units. මේවා normal houses. ඔව් අර තියෙන අරව තමයි ටවුන් හවුස්. ඈත වෙන්නේ තමයි ටවුන් හවුස්. ඒ වගේ ෆ්ලැට්ස් වගේ දන්නේ නේද?